කවදා හරි හිතුණද ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මං තනි වෙන්නේ? ඇයි මගේ ජීවිතේ මේ තරම්ම පැටලිලි සහගත වෙලා තියෙන්නේ වගේ නොයෙක් දේවල්. දන්නවද? ඒක හරිම සාමාන්‍ය දෙයක්. ඒත් ඒකෙන් පස්සේ වෙන දේ තමයි වාගේ ජීවිතේ තීරණය කරන්නේ. අපි ජීවිතේ වැටෙන්නේ අපි බලාපොරොත්තු වෙන දේවල් නැති වෙද්දි. හැබැයි එක දෙයක් තේරුම් ගන්න. වැටීම කියන්නේ ෆෝල් එකක් නෙවෙයි. ඒක ලෙසන් එකක්. ඔයා වැටුණා කියන්නේ ඔයා උත්සාහ කළා කියන එක. හුඟක් අය කරන වැරද්දක් තමයි එයාලා වැටුණාම ආයෙත් නැගිටින්න හුඟක් බය වෙනවා. විනාස්ලා හැමද? එයාලා වැටුණු හැම වතාවකම එයාලා තවත් ශක්තිමත් වෙලා නැගිටින්නේ. ඔයාටත් පුළුවන් ඒ විදිහට ශක්තිමත් වෙලා නැගිටින්න. කෙනෙක් ඔයාව අගය කරන්නේ නැත්තම් ඒකින් ඔයාගේ වැලිව් එක අඩු වෙන්නේ නැහැ. ඒ වගේම කෙනෙක් ඔයාගෙන් යනවනම් ඒකින් ඔයා තනි වෙන්නෙත් නැහැ. මතක තියාගන්න. ඔයාගේ ජීවිතේ biggest comeback එක තාම තියෙන ඉදිරියේ. ඉතින් අදින් පස්සේ වැටෙනකොට නෙගටිව් හිතන්න එපා. නැගිටින්න. තවත් ශක්තිමත් වෙන්න. ඔයාට පුළුවන් කියලා විශ්වාස කරන්න. ඔයා ඔයාටම ආදරය කරන්න. මේ වගේ වීඩියෝස් බලලා ඔයාට වැදගත් කියලා හිතෙනවා නම් ලයික් කරන්න, subscribe කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවටත් ජීවිතේ හදාගන්න share කරන්න.